අවුරුදු ගානක් තිස්සේ Samsung සමාගමට කරගන්න බැරි වෙච්ච දේ ඔන්න Apple සමාගම එයාලගේ පළවෙනි foldable iPhone එකේ කරන්න ලෑස්ති වෙනවලු. මේ මොකක් ගැනද කියන්නේ? මේ කතා කරන්නේ Apple සමාගම එයාලගේ පළවෙනි foldable iPhone එක රිලීස් කරන්න ලෑස්ති වෙනවා කියන නිවුස් එක. ඉතින් ඇත්තටම මේ අවුරුද්දේ iPhone 18 series එකත් එක්ක Apple සමාගම plan කරනවා එයාලගේ foldable පළවෙනි iPhone එක රිලීස් කරන්න. foldable phone එකක display එක මැද්දෙන් තියෙන මෙන්න මේ crease එක තමයි තියෙන ලොකුම අවුල. ඉතින් Apple සමාගම මේ රිලීස් කරන්න යන foldable iPhone එකේ මේ crease එක සම්පූර්ණයෙන්ම eliminate කරලා තියෙනවා කියලා තමයි ගොඩක් rumors වල සඳහන් වෙන්නේ. මේ ෆෝන් එකේ ක්‍රීස් එක යටින් යූස් වෙනවා කියන්නේ ලික්විඩ් මෙටල් හින්ච් එකක්. ඉතින් මේක ගොඩක් දුරට ප්‍රෙෂර් එකට ඔරොත්තු දෙන ඒ වගේම බ්ලෙන්ඩ් රෙසිස්ටන්ට් කියලා තමයි ගොඩක් තැන්වල සඳහන් වෙන්නේ. Google Pixel foldable phone series එකේ බලා ගන්න පුළුවන් වෙච්ච book design එක නැත්නම් අර passport type design එක තමයි මේ iPhone foldable phone එකෙත් අපිට බලා ගන්න පුළුවන් වෙනවා කියලා ගොඩක් තැන්වල කියන්නේ. සහ මේ ෆෝන් එකේ තව දුරටත් Face ID හම්බෙන්නේ නැහැ. ඒ වෙනුවට ඔයාට Touch ID තමයි මේ ෆෝන් එකට හම්බෙන්නේ. ඉතින් ප්‍රැක්ටිකලි මේ ෆෝන් එකට Face ID ඉන්ක්ලූඩ් කරන්න අමාරුයි. මොකද එහෙම කරනවා නම් fold සහ unfold දෙකේදීම මේකට sensors දෙකක් තියෙන්න ඕනේ Face ID වැඩ කරන්න. ඒ වගේම මේ තාක් ස්මාර්ට්ෆෝන්ස් වලින් Apple සමාගමේ ගණන් වැඩිම ස්මාර්ට්ෆෝන් එක වෙන්න නියමිතව තියෙන්නේ මේ foldable iPhone එක.